රෙජිස්ටර් වෙලා නැති කෙනෙක් නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතන තියෙනවා රෙජිස්ටර් ලොගින් බටන් එක. කෙලින්ම රෙජිස්ටර් තීරුවට ගිහිල්ලා මෙතන වාගේ සම්පූර්ණ ෆෝන් නම්බර් එකයි මෙතන වාගේ සම්පූර්ණ නමයි මෙතන වාගේ ඇත්ත ෆෝන් නම්බරේ දාන්න ඕනේ. මෙතන ඊමේල් එක වාගේ ඇත්ත එකක් දාන්න. මෙතන පාස්වර්ඩ් එක දාන්න දෙපාරක් රෙජිස්ටර් දුන්න ගමන් ඔයා මේ මෙතන දුන්න ෆෝන් නම්බර් එකට ළමයි මෙතන දුන්න ෆෝන් නම්බර් එකට යනවා කෙලින්ම මැසේජ් එකක්. හරිද? ඕම ඉන්න මම ඔයාලට ළමයි මෙතන රෙජිස්ටර් එකට ගිය ගමන් මෙතන රෙජිස්ටර් එකට ගිය ගමන් ඔයාලට ඒ විස්තර ටික දුන්නා ෆෝන් නම්බර් එකට රෙජිස්ටර් බටන් එක ඔබපු ගමන් OTP එකක් යනවා. OTP එක ආවට පස්සේ OTP එක එතනට දුන්නාම ඔයාව කෙලින්ම ලොගින් වෙනවා. හරිද? ඊට පස්සේ ෂෙයාර් බටන් එක කස්ටමර් තියෙන ගන්න මේ තියෙන්නේ ළමයි මගේ ලොගින් එක අපරාධ වලට් බැලන්ස් එක ඔක්කොම බලන්නේ අද මගේ වලට් එකේ බැලන්ස් එක නෑ. හරි ළමයි මේ කෙලින්ම ඔයා දාපු පාස්වර්ඩ් එකයි ෆෝන් නම්බර් එකයි දාලා ලොග් වුණා. හරිද? ලොග් වෙච්ච ගමන් පළවෙනි පාරට මෙතන බටන් එකක් තියෙනවා go to easy cash කියලා. හරිද? දැන් මේ පළවෙනි පාර টොප් අප් කරපුවාම මෙතන තියෙන ගාන සල්ලි ගාන පෙන්නන්නේ. හරිද? තියෙන සල්ලි ගාන පෙන්නන්නේ පළවෙනි පාරටම මේකට මේ easy cash එක රීචාර්ජ් කරලාම නැත්නම් ඔයාලට කෙලින්ම go to easy cash කියලා මෙතන පෙන්නනවා. හරිද? ඒකට යන්න මචං බලහන් ලස්සන ක්වොලිටිය බලන්න ළමයි. ඊට පස්සේ මෙතන තියෙනවා ළමයි ඔයාගේ වොලට් බැලන්ස් එක. ඔයා අලුතෙන්ම යන කෙනෙක් නම් ඔයාගේ මෙතන තියෙන බිංදුවයි. හරිද? රුපියල් බිංදුවයි. හරිද? right. ඊට පස්සේ මෙතන හොඳට කියවන්න. හරිද? register easy cash number එකක් මෙතන මේ දීලා තියෙනවා මේ. මෙතන easy cash number එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙම අංකයට easy cash කරන්න. හරිද? ඒ කියන්නේ මේකට තමයි මේ නම්බර් එකට තමයි ඔයාලා easy cash කරන්න ඕනේ. ඊට පස්සේ මුදල් දැම්මට පස්සේ රෙෆරන්ස් නම්බර් එක අනිවාර්ය වෙන අතර ඒ කියන්නේ easy cash සල්ලි දාද්දී රෙෆරන්ස් නම්බර්ස් දෙන ෂොප් වලින් විතරයි දාන්න ඕනේ. මොනවා වලින්ද බැරි කරු? කාගේල්ස් වලින්ද? කාගේල්ස් මෙගාපේ කීල්ස් ඔය තුනේ රෙෆරන්ස් නම්බර් එක ගන්න බෑ. ඒ කියන්නේ රිසිට් එකේ රෙෆරන්ස් නම්බර් එක එන්නේ නැහැ. එතකොට එයාලගෙන් සල්ලි දාන්න කලින් අහන්න රෙෆරන්ස් නම්බර් එක ගන්න පුළුවන්ද කියලා. රෙෆරන්ස් නම්බර් එක දෙනවා නම් ඔයාලට ඕන තැනකින් easy cash දාන්න පුළුවන්. ආය කමියුනිකේෂන් වලට ගිහිල්ලා ඔයාලා දාද්දි පොඩි චිට් එකක් දෙනවා නේද? ඒ පොඩි චිට් එකේ රෙෆරන්ස් නම්බර් එක එන්නේ නැහැ. හැබැයි ඔයා සල්ලි දාද්දි කිව්වොත් මට රෙෆරන්ස් නම්බර් එක ඕනේ අනිවාර්යෙන්ම ඕනේ කියලා සල්ලි දාන්න කලින් කියන්නේ යාලා රෙෆරන්ස් නම්බර් එක ලියලා දෙනවා. අනිවාර්යෙන්ම රෙෆරන්ස් නම්බර් එක ඕනේ. මේක කියවන්න මුදල් දැමීමේදී රෙෆරන්ස් නම්බර් එක අනිවාර්ය වෙන අතර එම රෙෆරන්ස් නම්බර් එක පහලින් ඇතුළත් කළ යුතුය. ඒක ඔයාලට රෙෆරන්ස් නම්බර් එක නැතුව easy cash දැම්මොත් ඔයාලට top up කරන්න හම්බෙන්නේ නැහැ. sorry.com තමයි. ඉතින් රෙෆරන්ස් නම්බර් එක අනිවාර්යයි. ඕනේ. හරිද? ඔයාලා app එකෙන් දානවා නම් රෙෆරන්ස් නම්බර් එක කොහොමත් එනවා. ඊට පස්සේ ඔබ මුදල් දැමීමේදී රෙෆරන්ස් නම්බර් එකක් නොලැබෙන්නේ නම් කරුණාකර මුදල් දැමීමෙන් වළකින්න. හරිද? පැහැදිලිනේ. මම ඔයාලට කරලා පෙන්නන්නම්. easy cash app එකෙන් දාන්න පුළුවන්, කමියුනිකේෂන් ඕන තැනකින් දාන්න පුළුවන්, රෙෆරන්ස් නම්බර් එක හම්බ වෙනවා නම් ඕන තැනකින් දාන්න පුළුවන්. ෆෝන් එකේ Genie app එකෙනුත් පුළුවන්. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේකට රුපියල් 5000ක් 10000ක් ඔයාලට කැමති ගාණක් දාගන්න පුළුවන්. ඒ දාගෙන ඉවරලා ළමයි ඔයා මේ වෙබ්සයිට් එකේ අපේ තියෙනවනේ මේ පැකේජ් ඕන එක. ඔයාලට ඕන පැකේජ් එකක් මෙතන වාගේ සල්ලි ගාණ තියෙනවා. මෙතන වාගේ සල්ලි ගාණ වැටෙනවා. මේ ඒ සල්ලි ගානට හරියන්න ඔයාලට කැමති ටොප් එකක් ඔයාලට ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒක නිසා බය නැතුව රුපියල් 3000ක් 5000ක් ඔයා කැමති ගානක් මෙතනට දාගන්න. දැන් මගේ easy cash මම දාපු මගේ රෙෆරන්ස් නම්බර් එකක් තියෙනවා ළමයි. හරිද? මේ එතකොට දැන් මම සල්ලි දාපු මගේ රෙෆරන්ස් නම්බර් එකක් තියෙනවා. හරිද? සල්ලි දාපු රෙෆරන්ස් නම්බර් එකක් තියෙනවා. ඔන්න ළමයි මම ඒ රෙෆරන්ස් නම්බර් එක මෙන්න මෙතනට දාන්න යන්නේ. හරිද? ඔයාලට හරි. එතකොට ළමයි ඔන්න මම easy cash දාලා මට හම්බෙච්ච රෙෆරන්ස් නම්බර් එකක් තියෙනවා. හරිද? කාටවත් රිසිට් දාන්න මොකුත් ඕනේ නැහැ. මේ වෙබ්සයිට් එකේ කරන කවුරුත් තරු ස්ටෝර් එකට රිසිට් දාන්න එපා. මේකේ දාන සල්ලි මේකේ විතරයි. තරු ස්ටෝර් එකට දැම්මම යාළුවා දන්නේ නැහැ මේ ගැන. ඉතින් සල්ලි දාපු ගමන් මේ රෙෆරන්ස් නම්බර් එක ඔන්න මම ගැහුවා. ගහලා ඔන්න මම චෙක් දුන්නා. ඔන්න මම easy cash එකක් දැන් දාලා තියෙන්නේ ළමයි. easy cash එකක් දාලා තියෙන්නේ. ඔන්න easy cash එක ළමයි මම චෙක් කරගන්නවා ගැම්මට. ඔන්න ළමයි easy cash එක රුපියල් 200යි. රෙෆරන්ස් නම්බර් එක මෙතනට දාපු ගමන් මම දාපු සල්ලි ගාන වශයෙන් මෙතනට ඇඩ් වෙනවා. 160යි තිබ්බේ ඔන්න රුපියල් 360ක් වුණා. ඊට පස්සේ කෙලින්ම යන්න මචං ඩෝන් ගාලා මෙතන අයිකන් එක ක්ලික් කරලා වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා දැන් ඔයාලා හිතන්න ඔන්න මට දාන්න ඕන ළමයි weekly light එක. හරිද?
වීක්ලි එකක් දාමුකෝ. කීයක් තියනවද? 360යි. 360යි. තව එකක් අපි තව easy cash එකක් දාලා මට දාන්න බaro. ID එක ගාති මොකක් හරි error එකක් එනවා නම් ගැටලුවක් නැහැ ටොප් කරන්න. ඔන්න මම easy cash wallet එකට ගිහලා මගේ රුපියල් 360යි තියෙන්නේ වීක්ලි එකක් දාන්න සල්ලි මදි. සල්ලි මදි හින්දා ළමයි මම easy cash රුපියල් 150ක් දැම්ම 150ක් දාලා ඒකෙන් එන reference number එක මෙතෙන්ට දාලා check දුන්නා. හරිද? ඔන්න check දුන්නා ගාලා ළමයි රුපියල් 150යි. ඔන්න 150 මෙතෙන්ට අපේ wallet එකට add වුණා. දැන් රුපියල් 510ක් තියෙනවා. easy cash අපේ මෙන්න මේ phone number එකට හරියට දාලා මෙන්න මේ number එකට විතරයි දාන්න ඕනේ. easy cash number එකට දාලා reference number එක මෙතෙන්ට දාලා check දුන්නා ගමන් ඔයාලා ඇත්තටම සල්ලි දාලා තියෙනවා නම් ඔයාලගේ මෙතෙන්ට wallet එකට දාපු ගාන add වෙනවා. ඊට පස්සේ මෙතන logo එක click කරලා ගියා. ඔන්න ළමයි game එක අපි load කරයිමු මේක ඇත්තද කියලා බලන්න. හරිද? ඔන්න ළමයි site එකේ දාන්න යන්නේ. ඔන්න ID එක ගහලා check කරගත්තා. නම ආව හෝ නැත wallet top කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. weekly අම්මව දාන්නේ weekly එකක් දාලා මෙතන පල්ලේ තියෙනවා bank card වලින් top කරන්න පුළුවන් සහ easy cash පුළුවන්. හරිද? easy cash පුළුවන්. දැන් අපි easy cash නේ කරන්නේ. ඔන්න ළමයි easy cash pay now easy cash. ඒ කියන්නේ රුපියල් 510ක් මගේ wallet එකේ තියෙනවා. මේකේ ගාන 470 ඔන්න 470ක් කැපෙයි. හරිද? ඔන්න ළමයි බලමු මේ top එක දාපු ගමන් එනවද කියලා. ඔන්න සල්ලි කැපුණා. අම්මට සිරි කොච්චර වෙලාවක්ද ගියේ? කොච්චර වෙලාවක්ද ගියේ? hello කොච්චර වෙලාවක්ද ගියේ ළමයි? ඔන්න රුපියල් 40යි ඉතුරුනේ. අර ගාන කැපුණා 40යි ඉතුරු. ආයෙ එකක් try කරලා බලන්න ඕනද? ආයෙ එකක් try කරලා බලන්න ඕන. කරු 500 එකපාර 1000ක් දාන්නකෝ මට ඔන්න දැන් මම easy cash 1000ක් කැමති ගානක් දාන්න පුළුවන් ඈ. ඔන්න ඔයාලට තව එකක් පෙන්නන්න නැහැ. හරිද? මෙතන මේ wallet එක මෙතන පළවෙනි පාර හදද්දි මෙතන go to easy cash කියලා තියෙන්නේ. හරිද? ඔන්න දැන් රුපියල් 40යි වගේ තියෙන්නේ. හරිද? හරි ළමයි ඔන්න රුපියල් 1000ක් easy cash කරා. ඔයාලා communication එකෙන් කරත් easy cash කොහෙන් කරත් කීල්ස් වලින් නැතුව ඔයාලා අනිත් තැන් වලින් කරපුවාම ඔයාලා reference number එක ඉල්ල ගන්න පුළුවන් මේ easy cash දැම්මාම ඒ reference number එක තමයි මෙතනට දාන්න ඕනේ. හරිද? වෙන මුකුත් දාන්න ඕනේ නැහැ. කියලා ඉල්ල ගන්න පුළුවන්ද? ඔව් කියලා ඉල්ල ගන්න පුළුවන් බා. මේ කීල්ස් වලින් බෑ. ඒක කතා කරොත් නම් පුළුවන් වෙයි. ඔන්න ළමයි එහෙනම් මම දැන් easy cash දාලා මට referral 1000ක් ඇඩ් වෙනවාද කියලා. ඔන්න ළමයි ගින්දරනේ මුකුත් නෑ reference number එක විතරයි ගන්න තියෙන්නේ. ඔන්න ළමයි එහෙනම් රුපියල් 1000ක් ඇඩ් වුණා. ඔයාලට ගහලා පෙන්නන්න. ගැම්මට ඔන්න මෙතන logo එක click කරලා අපි menu එකට ගියා. ඔන්න gaming සදුගේ account එකට ගහන්න යන්නේ weekly 4ක් ගහන්න. හරිද? weekly 4ක්. අර weekly 4 package එකක් නෑ නේද? ඔන්න ළමයි එහෙනම් ගැම්මට මම තව 150ක් ඇඩ් කරගත්තා. easy cash එකක් දාලා easy cash එකක් දාලා easy cash 150ට ආපු referral number එක මෙතනට දුන්නා ගමන් සල්ලි automatically ඔයාලා reference number එක විතරයි දෙන්න ඕනේ. ඔයාලා easy cash කඩේකට ගිහිල්ලා දැම්මොත් receipt එක ඕනෙත් නෑ. reference number එක විතරක් කියලා ගත්තත් ඇති ඈ. හරිද? ඊට පස්සේ ළමයි ඔන්න බලමු මේක ඇත්තද කියලා. හරිද? ඔන්න ළමයි මම ID එක check කරගත්තා. ඔන්න ID එක check වුණා. මම දැන් ගහන්න යන්නේ weekly 2යි weekly light 2යි. හරිද? ඔන්න easy cash option එක තෝරන්නේ 1170යි ඔන්න තේරුවා. කොච්චර වෙලාවක් යනවද කියලා අපි බලමු ළමයියා. මගේ weekly light එක නැති scene එකක් තියෙනවා. ඒකට weekly දෙකෙන් නෙමෙයි. ඔන්න ළමයි මේක තමයි processing. අඩේ සල්ලි කැපුණා විතරයි බා. ඒක නම් දැෂේ. මචං සල්ලි කැපුණා විතරයි ඔයි. පස්සේ අලුත් වෙලා තියෙන මේක බල්ලවලට කියන්නම් ඈ. ඒ සල්ලි කැපිලා තප්පරයක්වත් ගියේ නැහැ. ඒක තමයි සල්ලි කැපුණාද අනිත් පැත්තට හරිවා. ඔය reference number ඔයාලටද? හරි ළමයි. ඔන්න එහෙනම් තනියෙන් top up කරගන්න chance එකක් දෙන්න යන්නේ. ඔන්න ළමයි එහෙනම් දැන්